ඇස්ට්‍රොලොජි ලෝකේ හැම රටක්ම භාවිතා කරනවා. අපි ගත්තොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තත්, ඉන්දියාවේ මෝදි ගත්තත්, ව්ලාඩිමිර් පුටින් ගත්තත්, අපි නාසා ආයතනය ගත්තත් මම හැමදාම කියන දෙයක් තමයි මේගොල්ලෝ හැමෝම භාවිත කරන. ඒත් ලංකාවේ මිනිස්සු තාම හොයන්නේ අපලද කියලා. තාම හොයන්නේ හෙන ගහනවා. තාම හොයන්නේ මුදු කෑල්ලයි, සුර කෑල්ලයි, කිරණයි, ඕරා එකයි, අර මැජිකබල් දේවල් බොරුවයි ඒව ටික. ඕකෙන් මිදිලා ප්‍රැක්ටිකලි මේ සබ්ජෙක්ට් එක දියුණු කරනවා. මම හැබැයි ගොඩක් ගරු කරනවා මගේ ස්වාමියාට. මොකද මටවත් අඩුම තරමේ කිසිම කෙනෙකුට දැනලා කමෙන්ට් එකක් දාන්න මටවත් ඉඩ දෙන්නේ නැහැ. මොකද තරේ කියනවා ඒගොල්ලන්ගේ මතය. ඉතින් එයාලට එක කියන්න දෙන්න. එහෙම කියලා එයා හැම වෙලාවෙම කියනවා මුකුත් කියන්න එපා බලාගෙන ඉන්න කියලා. ලංකාවේ මිනිස්සු ජ්‍යොතිෂයට ගල් ගහන්න යොදාගන්න එක පොයින්ට් එකක් ඕක. ඔය මෙයා මැරෙන දවස මං ඇහුවා මෙයා එහෙම හරියට කියා ගන්න බැරුණා. එහෙම නැත්නම් කිව්වේ නෑ. දවසක් කිව්වා මං ඔන්න ඊටත් වඩා ඉන්නවා කියලා මේ ජ්‍යොතිෂයට ගල් ගහන්න යොදා ගන්න පොයින්ට් එකක්. ඕගොල්ලෝ හැම වෙලාවෙම අහලා ඇති දේශපාලනය ගැන විතරක් කියන. එතකොට අපේ රටට වෙන හානි ගැන කියන. ඇත්තටම ඔව් රටට විශාලසේ තමන්ගේ ජීවිතයටත් වැඩි ආදරය කරන කෙනෙක්. මම දන්නවා සමාජයේ ඔහුට ලොකු අභියෝගයක් තියෙන බව. නමුත් ඒ සියලු දේ පරාජය කරගෙන ඉදිරියට යන උඩ ශක්තිය, ධෛර්යය, වීරිය ලැබෙන්න ඕනේ. ඒ නිසා ඕගොල්ලන්ගේ වගකීමක් රැක ගන්න එක මේ රටේ සම්පතක් කියලා හිතනවා මම. මගේ සැමියාට වැඩිය, මගේ දරුවන්ගේ තාත්තට වැඩිය මම හිතනවා මේ ශ්‍රී ලාංකිකයන්ට ලැබුණ මේ ජාතියට, සිංහල ජාතියට ලැබුණ මහා සම්පතක් කියලා. ස්තුතියි. ඒක මම ආයිස්තුති කරනවා බිරිඳටත් ඔයාලා හැමෝටමත්. ඉතින් මේ හදවතින්ම කිව්වේ. ඉතින් ඒ නිසා මට ලොකු සතුටක්. මොකද මට ඔක කවදාකවත් මුණට කියලා නැහැ. ඒ මම හැමතිස්සම කියන දේ තමයි මගෙන් යුතු සේවාවක් මේ රටේ තියෙන. මේ අනාගතයේ දරුවන්ට තියෙන. මේ පරම්පරාවකට තියෙනවා. මේ ධර්ම රාජ්‍යයට තියෙනවා. ඒ නිසා මම හැමතිස්සම මේ වගකීම යුතුයකම හිතේ තියාගත්ත මිනිස්සෙක්. ඉතින් මම දන්නේ ඔයගොල්ලෝ මොන කෝණ වලින් මට විනිග්‍රහ කරලා ඇද්ද? කොච්චර අපහාස කරලා ඇද්ද කියලා. හැබැයි මම සතුටෙන් කියන කැමති එක දෙයක්. ඔයගොල්ලෝ මොන ගල ගැහුවත් මම දැක්කේ ඔයගලන්ගේ ජීවිත හැමදාම සෝසේ තියන්න ඕන කියලා. ඇයි එහෙම දෙයක් කරේ මොකද එහෙම කරේ කියලා අය ප්‍රශ්නත් අය නෑ මේක අපි මේ කතා කරන්නේ ජ්‍යොතිෂ විෂය සම්බන්ධ දේවල්. මොකද මේ මට මේ කොතනකදීවත් අවශ්‍ය නැහැ. මම හිත කලින්නේ ඔච්චර බයිනකොට ගෙනල්ලා පෙන්නන්නේ. එහෙමට අවස්ථාවක්. මම නම් අවංකව පිළිගන්න දේ තමයි එනකොටම කස්ටමර්ගේ අපි පාරිභෝගිකයා හෝ ප්‍රශ්නේ තියෙන කෙනා හෝ යම් කෙනෙක් එනවා නම් ඒ මිනිස්යාගේ ප්‍රශ්නයෙන් තුලට උත්තරේ කවදාකවත් දෙන්නේ මුද්දක් දාන්න, සුරයක් දාන්න. ඒ වගේම තමයි අර කාට් පැක් එකක් අරන් කුට්ටමක් කනලෙවිලා ඔමි බලන්න. නැත්තම් මේ ඊට පස්සේ මේ බූරු ගහන්න, නැත්තම් බෝල විකුණන්න, නැත්තම් මේ හැඩයක් විකුණන්න, නැත්තම් පහන් පත්තු කරන්න, දුමක් අල්ලන්න, තෙල් ටිකක් විකුණන්න. ඒ කන්සෙප්ට් එක වැරදි. මැනික් කෑලි එන්නෙම අපි කියන්නේ කොහෙන් ගියත් මැක්කට කියලා. මොකද මං කියන්නේ අහුවාම තමයි ගොඩාක් ප්‍රතිඵල සාර්ථක. මං ඉතින් මියුරු සම්පල් ලියන කියන්නේ. අපි අද දවසෙත් බොහොම වැදගත් කතා බහක් ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන්ම මේ වෙනකොට ලංකාවේ සියලුම සමීක්ෂණ වාර්තා අභිබවා යමින් සියලුම සමීක්ෂණ වාර්තා වලට අභියෝගයක් වන තරමට ලංකාවේ ජනතාව අතර ජනප්‍රසාදය දිනාගත්ත, ජනප්‍රියතාවය දිනාගත්ත විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් මහත්මයාත් එක්ක තවත් කතා බහක් ආරම්භ කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔබට පේනවා මේ කතා බහ පටන් ගන්න කලින් හැමදාම එතුමා වෙනුවෙන් ජනතා හරසර එහෙම නැත්නම් ජනතා පිළිගැනීම සම්මානයට පාත්‍ර වුණු සම්මාන ගණනාවක් එතුමා ළඟින් තියාගෙන ඉන්නවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට 2023, 2024, 2025 කියන වසරවල පිනකල් සම්මානය, ඒෂියා මිරකල් සම්මානය, ඒ වගේම টොප් 100 සම්මානය, අයිකොනික් සම්මානය, ඒ වගේම ඔබට පේනවා ඇති මේ සම්මාන අතර තියෙන අපාය සම්මානය, ජාත්‍යන්තරව ඉදුම් ලැබපු සම්මාන ගණනාවක් එතුමන් සතුව පැත්තක තියන් ඉන්නවා. හේතුව තමයි මේ ජනතාවගේ ආදරය, ආකර්ෂණය තමයි සම්මාන විදිහට මෙතුමට ලැබෙන්නේ. එතකොට මේ සම්මාන වලින් එතුමන් කරන්නේ තව එතුමා මේකෙන් බැබලෙන්න උත්සාහ කරන්නේ ජනතාවට තව දේවල් දෙන්න. හොඳට මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ කතා බහ කිසිවක් මේ මුදල් හම්බ කිරීමේ හරමුණින් කරන දේවල් නෙමෙයි. සමහර අය YouTube නාලිකාවකට ඇවිල්ලා කතාවක් කරන්න හේතුවම තමයි Tamanට මේ කේන්ද්‍ර ටික වැඩි කරගන්න. එහෙම නැත්නම් Tamanට තියෙන බුකින් ටික වැඩි කරගන්න. නමුත් නුරු සම්පතේනගේ මහත්මයාට මේක පටන් ගත්ත කාලේ නම් කේන්ද්‍ර බලන එකේවත් බුකින් වලවත් එහෙම අඩුවක් නැහැ. ඒ නිසාම මේ කියන්න ඕන මේ කාරණේ හේතුව තමයි මේ views ගන්න, views හිඟා ගන්න එහෙම දෙයක් නෙවෙයි. රට වෙනුවෙන් යමක් කරන්න ඕනේ. ජ්‍යොතිෂ්‍ය දන්නේ නැති මිනිස්සු, ජ්‍යොතිෂ්‍ය අවිශ්වාස කරන මිනිස්සු, එහෙමත් නැත්නම් මේ විශ්ව ශාස්ත්‍රයෙන් වැඩක් ගන්න නැති මිනිස්සුන්ට හරි මාවත පෙන්වන්න තමයි මේ වැඩසටහන් මාලාව අපි කරගෙන යන්නේ. එහෙනම් අපි මුලින්ම ආයිබෝවන් කියලා මේ කතා බහ පටන් ගමු. ආයිබෝවන් ඔබතුමා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බිහි වූ ජ්‍යොතිෂ විශිෂ්ටතම යානන්
විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහත්මයාට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඔබතුමා ටක්කෙටම කියන අනාවැකි අපි අහලා තියෙනවා. ඒ වගේම මුළු රටම මුළු ලෝකෙම ඔබතුමාගේ ප්‍රේක්ෂකයන් ඉන්නවා. ඉතින් මම කැමැති ඔබතුමාගෙන් දැනගන්න අධ්‍යාපනයට කොහොමද මේ ජ්‍යොතිෂය අපි ප්‍රයෝගික කරගන්නේ කියලා. ඒ වගේම මේ දරුවෙක් ඉපදුනාම කොහොමද ඔහුගේ අනාගතය එතකොට ජ්‍යොතිෂයෙන් කොහොමද ඔහුගේ මග හසුරවා ගන්න කියන එක. හොඳ ප්‍රශ්නයක්. ඉතින් මෙහෙම දෙයක් කතා කරන්න ඕනේ. අධ්‍යාපනය කියන විෂය ධාරාව දිහා බලද්දී ජ්‍යොතිෂය තුළදී උපන් දරුවෙකු තමන් අනාගතයේදී කොයි මාවතකට කොයි පැත්තකටද කොයි මොහොතටද ගමන් කරන්න කියන පැහැදිලි කාරණය එතනින් සඳහන් කරනවා. ඒ අතර වැදගත් දේ තමයි අධ්‍යාපනය කියන කාරණය තුළදී පැහැදිලිම දේ තමයි මේ දරුවෙක් ඉපදෙද්දී ඉගෙන ගැනීම කියන දේ පොතකට නැත්නම් විෂය පද්ධතියකට නැත්නම් විෂය රාමුවකට කොටු කරන්නේ නැහැ. මොකද අපි කියමු සාමාන්‍ය මේ ලෝකේ යම් කෙනෙක් බිහි වෙන්නේ යම්සේද Tamanට පැවරිච්ච ඩියුටි එකක් තියෙනවා. ඒ ඩියුටි එක තමයි මම මේ ලෝකෙට ඉපදුනේ සමහර කෙනෙක් වෛද්‍ය වෘත්තියට වෙන්න පුළුවන්, සමහර කෙනෙක් ඉංජිනේරු වෘත්තියට වෙන්න පුළුවන්, සමහර කෙනෙක් කලාවට වෙන්න පුළුවන්, සමහර කෙනෙක් පරිපාලනයට වෙන්න පුළුවන්, සමහර කෙනෙක් වෙනත් විෂයකට වෙන්න පුළුවන්, තවත් සමහර කෙනෙක් සමාජ සේවය නැත්නම් අපි කියමු විතක යම් විදිහකින් ඔහු ශාස්ත්‍රවරයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ පැතිකඩයන් ඔස්සේ තමයි කෙනෙකුගේ ජන්මය තුළ ඒ කෙනාට පැවරිච්ච යා මිරකල් එක හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඔය රටාව අර නවග්‍රහයන් වශයෙන් 9 දෙනෙක්, අතුරු ග්‍රහයන් 3 දෙනෙක් මේ සංකේතාත්මක රාමුව තුළ මේ පෙර ආත්ම සංසාරයෙන් නම් මේ භවයටත් මේ ආත්ම භවවල සිට අනාගත භවනගෙන මේ භව චක්‍රය ඔස්සේ යන රටා ධර්මය තුළ සඳහන් වෙනවා. ඔය ඕකට තමයි ජ්‍යොතිෂය උපයෝගී කරගෙන අපි හොයලා බලන්නේ උපදින මොහොතේදී අපි පලාපල විස්තර අනාවැකි කියමින් කියන්නේ අනාගතයේදී දරුවා මෙන්න මේ තැනට එයි. අනාගතයේ දරුවා මෙන්න මෙතනට එනවා. ඒ දරුවාට පැවරලා තියෙන විෂය ධර්ම මෙහෙම තියෙන මේ පැත්තෙන් ගියොත් මේ පැත්තට යනවා මේ පැත්තෙන් ගියොත් මේ පැතිකර රාමුන් කීපයක් තියෙන එකෙන් දරුවා නිශ්චිත යන ගමන් මාර්ගයක් තියෙනවා. අතුරු ගමන් මාර්ග. අපි කියන ප්‍රධාන ගහක තියෙන ප්‍රධාන මූල කොටසක් තියෙනවා. අමතර කොටසේ අතුරු මූල කොටසුත් තියෙනවා. මේ වගේ අර දරුවෙකුගේ ජීවිතයත් ඒ ආකාරයෙන් සැකසෙනවා. අන්නේ රාමුව ඔස්සේ යන තැන පිළිබඳව තමයි අපි ජ්‍යොතිෂ විග්‍රහයත් එක්ක සඳහන් කරන්නේ. ඒක හරිය ලෙහෙසි අපිට දරුවෙක් ඕනම කෙනෙක් මේ ලෝකෙ ඉපදෙන්නේ Tamanට පැවරිච්ච ඩියුටි එකක් එක්ක. ඒ ඩියුටි එක සමහරවිට අපි කියමු රෝගී මට්ටමක් නැත්නම් අසනීප තත්ත්වයේ දරුවෙක් නොවේ නම් නැත්නම් අසනීප ජීවියෙක් නොවේ නම් එයාට යම් එයාගේ ක්‍රියාකාරී ජීවියෙක් නම් අනිවාර්යයෙන් මේ කෙනාට තමන්ගේ පැවැත්ම රදාල විශේෂපතයක් එතනට එකතු වෙනවා. මතකයි අපේ බුදුදහම එක තැනක කියනවා සිදුහත් කුමාරයා උපදිනකොටම කියනවා එක්ක සක්විති රජ වෙනවා නැත්නම් බුද්ධත්වයට අර පැතිකඩ රාමු දෙකක් ඔස්සේ යන ගමන් මාර්ගයක් ගැන. ඉතින් එතකොට ඒකේ තියෙන පැතිකඩ රාමු දෙකක්. ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා කියන්නේ එක බමුණෙක් ඒ තමයි කොණ්ඩඤ්ඤ තාපසතුමා විසින් කියනවා ඒකාන්තයෙන් බුදු වෙනවා. ඊට කලින් අසිතාවසා කියනවා මම යම් විදියකින් කකුල නළලේ වදින මොහොතේදී කියන මට දුකට කාරණේ තමයි මම මෙතුමාණන් බුද්ධත්වයට ලබන කාලෙදී මම නැහැ. ඒ වගේ තමයි හැබැයි මට ලොකු සතුටට කාරණයක් තමයි මේ දරුවා අනාගතයේදී ලෝකේ බැබලෙනවා. ඒ කාරණා දෙක දෙපැත්තෙන් කියනකොට එතනදී අසිතාවසා දකින්න එතනදී මුලින්ම මේ වෙන්නේ මේකයි කියන කාරණා. ඒ උපන් මොහොතේදීම ඒකම 160 බමුණන් ගෙනල්ලා ਵਿਚාරය කරන මොහොතේදී 160 බමුණ 107 දෙනෙක් කියන්න ගන්නවා එක්තරා කාරණයක් මේ කාරණා දිත්වය. කාරණා දෙකම ඔය කොහෙන්ද කේන්ද්‍ර දෙනවා. මොකද අපි කටක රාශියෙන් කියන නිර්මාණය කරන බුදුරජාණන් වහන්සේ කේන්ද්‍රය සිද්ධාර්ථ කුමාරයාගේ කේන්ද්‍රය නිර්මාණය කරම ඔකේ තියෙනවා යෝගකාරක කීපයක්. ඔය ඔස්සේ ගියාම අර කුජ ග්‍රහය 7 වෙනි භාවය තුලින් දෘෂ්ටි භාව වෙලා ගමන් කරද්දී විවාහස්ථානෙන් එළියට ගමන් කිරීම නිසා අනාගතයේදී ඒකාන්තින් බුද්ධත්වයේ කියන කාරණය ඔය කියන කොණ්ඩඤ්ඤ තාපසතුමා දකිනවා. ඊට අමතරව අදන් තව කාරණයක් දකිනවා. ඒකෙදී අර සසර කියන කුසල ශක්තිය අනුව අනාගතේ සක්විති රජ කෙනෙක් වෙන්න බෑ. මොකද මේකේ තියෙන සමූල ඝාතනකාරක ස්ථානයක් නැහැ. ඉතින් සක්විති රජ කෙනෙක් වෙනවා නම් ලෝකේ ආක්‍රමණය කරන රටවල් අල්ලන්න ඕනේ, මිනිස්සු මරන්න ඕනේ. මිනිස්සු නැත්තම් ආක්‍රමණය කරලා ජීවිත හානියක් සිද්ධ වෙනවා. නමුත් එච්චර පව්කාරගත පිහිටිය නේද? පවිටු කොටසක් ඕකේ නැහැ. ඒ ටික නැති නිසා මේ ඉන්නේ අවිහිංසාවාදී පෙරමුණු කරගත්ත කුමාරයෙක් කියලා. අන්නේ කුමාරයා තමයි අනාගතයේ ගෞතම බුද්ධත්වයට පත් වෙනවා කියලා එදා කොණ්ඩඤ්ඤ තාපසතුමා දැක්කේ. මේ කතා කරමින් ඉන්න කාරණය මම හිතන්නේ සමුදුර තියෙන තව ප්‍රශ්නයක් අහන්න අපි ඒක අහලා ඊට පස්සේ කතා කරමු. ඔව් මට ඔබතුමන් ළඟට පැමිණෙනවානේ දැන් විවාහ නැකත් ගන්න බොහෝ පිරිසක් පැමිණෙනවානේ. ඒ වගේම පොරොන්දම් ගලපන්න බොහෝ පිරිසක් පැමිණෙනවානේ. ඔය අතරේ නොගැලපෙන අයත් ඇති, ගැලපෙන අයත් ඇති. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමාගෙන් කොහොමද මේ විවාහය සාර්ථක කරගන්න, සාර්ථක යුග දිවියක් ගෙවන්න කොහොමද ජ්‍යොතිෂ උපයෝගී කරගන්නේ? ඒ වගේම මේ දැන් ගොඩාක් ආදරෙන් බැඳිලා ඒ දෙන්නට එකතු වෙන්න බැරි වුණොත් හරි පවුනේ ඒක. එතකොට ඒකෙන් කොහොමද ජ්‍යොතිෂය උපයෝගී කරගෙන අපි ඒක හොඳ ප්‍රශ්නයක් නේ. අනිවාර්යෙන්ම අනිල් මහත්මයා ඒක නිකන් හොඳ ප්‍රශ්නයක් නේ.
ඒ හොඳම කාරණේ ඉතින් ඒක මිතුමි මහන එක. මට පුංචි වෙලාවක් දෙන්න. දැන් මේක ඇත්තටම මම ඊට කලින් කියන්න හිටියේ මේ ප්‍රශ්නෙත් එක්කම කියන්න පුළුවන් වුණා නම් කියන්න පුළුවන් වෙන එක හොඳයි. මෙච්චර කාලයක් මිරු සම්පත් ලියනගේ මහත්මයාගෙන් හැමෝම අහපු ප්‍රශ්නයක් තමයි මේ මිරු සම්පත් ලියනගේ මහත්තයා මේ දවසින් දවස එන්නේ අනාවැකි කියමින් බැබලෙමින් ඉස්සරහට යනවා. හරි? එතුමාට මේ කෙනෙක් හොඳ 1000ක් කියනකොට දෙන්නේ 3 දෙනෙක් මම හැමදාම දැකලා තිනවා කමෙන්ට් එකක් දාලා අහනවා. කෝ බිරිඳ? බිරිඳ පරිස්සම් කරන්නත් බැරි වුණා නේද? බිරිඳ ගෙදරත් නෑ නේද? බිරිඳවත් එක්කත් නෑ නේද කියලා එහෙම ඉතින් අර හොඳ කමෙන්ට් 1000ක් අතර දානවා. මං දවසක් කිව්වා මිරු සම්පත් ලියනගේ මහත්තයා කිව්වා අපි ඒක පෙන්නමු නේද දවසක් කියලා. දැන් ඔන්න පෙන්නන්න දෙයක් නෑ. මේ ඉන්නේ ආදරණීය බිරිඳ සුමුදු මහත්මිය. ඒ තමයි අද ප්‍රසන්ට් මාත් ඔව් අද දැන් ඔය ගොඩක් අය අහන ප්‍රශ්න මම මොකද උත්තර දෙන්න ගියේ නැත්තේ. දැන් ඔක ගෙවල් වල සාමාන්‍යයෙන් ප්‍රශ්න ගැටලු බාධා ඇති වෙනවා. ඉතින් ඔකට ප්‍රශ්න තියෙන්නේ ඔකට මැදිහත් වෙන පාර්ශ්වයන් නිසා ඔකට උදව් කරන පාර්ශ්වයන් නිසා ඔක පොඩ උග්‍ර අතර යනවා. ඊට පස්සේ පාලන වෙනවා. ඔගේ තත්ත්වයන් තියෙනවා. ඉතින් ඒක අර මං කියන මගේ ප්‍රශ්න මගේ අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ කියන සංකල්පයනේ මම ඔකට දෙන උත්තරේ ඔතන. ඉතින් ඔතනදී ලොකුම දේ තමයි මේ ලෝකේ දකින්නේ හැම තිස්සෙම මේ අනිත් කෙනාට මඩ ගහන නින්දා අපහාස කරන කෝණයක ඉන්නේ මේ ඉන්නේ බිරිඳ. මේක තමයි හොඳම කාරණේ. ඉතින් මේ ඉන්නේ බිරිඳ. ඔව් එතකොට අර ඉන්නේ එළියේ ඉන්නේ මගේ දරුවෝ දෙන්න. ඉතින් ඒ වගේ ඔක්කොම ටික ඉන්නවා. මේ අපි ෆැමිලි එකක්. ඉතින් මේකෙදි මම කියන්නේ හොඳ ප්‍රශ්නයක් එතුමිම ඇහුවා. අපි කියනවා විවාහය ගැන කතා කරනකොට විවාහය තුලදී ප්‍රශ්න ගැටලු බාධක නැති ගෙදරක් නොමලගේකින් අබෑටයක් ගියලා වගේ කන්සෙප්ට් එකක් තමයි ඔක. ඇත්ත කතාව ඔක. මොකද මං වගේ ඉන්නේ මං විතරයි මෙතුමි වගේ ඉන්නේ මෙතුමි විතරයි. තව කෙනෙක් වගේ ඉන්නවනේ විවාහය තුල ඕක. හැබැයි ජීවිතේ සමහර තැන් තියෙනවා ගැළපීම් නොගැළපීම් කියලා වෙන් කරන්න. දැන් තව ප්‍රශ්නයක් අපි මෑතකදී අර ජානකී මහත්මියයි අපේ මේ කවුද මේ සනත් ගුණතුංග මහත්මියයි මේ මැරිකනට පස්සේ ගොඩක් දෙනෙක් කිව්වා ඒක ගැළපෙන්නේ ඇයි විවාහෙම ගැළපෙන්නේ නොගැළපෙන්නේ ඒගොල්ලෝ තීරණය කරගන්නේ. ඒ සසර තුල යම් විදියකින් දෙදෙනෙකු බැඳීමට ආව එක ඒගොල්ලන්ගේ තීරණයක්. දැන් ඔතනදී අර සමිතා මහත්මියයි එයා අදාළ තරුණය සම්බන්ධයෙන් ප්‍රශ්න එනවනේ සමාජයේ. ඇයි අපිට අනුන්ගේ ප්‍රශ්න? මම අහන එකම ප්‍රශ්නේ ඒක තමයි. ඒ හේතුව එතන ඊට වඩා හිත තුල තමන්ගේ ගෙදර තමන්ගේ සමගිය තමන්ගේ ආදරේ නැති අය තමයි ඔයගේ අනුන්ගේ ප්‍රශ්න ඔක්කොම හොයන්නේ. ඒ නිසා මම ඒක උත්තර නොදී හිටියේ කාලයක් තිස්සේ. ඔක උත්තර දෙලා නැහැ. මොකද ඒ තරම් ප්‍රාථමිකයි. තමන්ගේ ගෙදේ පරිස්සම් කරන්න දෙවි මිනිස්සු තමයි යම් විදිහකින් අර ඔය ප්‍රශ්න අහන්න ගන්න. ඉතින් මම ඔක දැන් මම එඩිටර් නිසා මම බය නැති නිසා කෙලින් ඇවිල්ලා සමාජයේ කතා කරන්නේ මට ඒක විස ප්‍රශ්න ඇති දැනක් නැහැ ජීවිතේ. රනිල් මහත්මයා ඔයගේ ගෙදරත් ප්‍රශ්න ඇති. මේ මගේ මේ ප්‍රොඩක්ෂන් කරන මගේ ගෙවල වල අයගෙත් ප්‍රශ්න ඇති. ඔය සාමාන්‍ය දේවල්. ඉතින් ප්‍රශ්නේ තියෙනක දකින්න කොනේනේ. ඉතින් ජීවිතේ ඔහම තමයි උස් පහත් තැන් තියෙනවා. නියං කාල සේම, වස්සාන කාල තියෙනවා. දුර්භික්ෂ කාල සේම, කුණාටු වෙන කාලවල තියෙනවා. ඉතින් මේ වගේ ජීවිතේ අමුතු දේවල් පෙරලෙන නරක කාල, හොඳ කාල කියලා අපි වෙන් කරනවා. ඉතින් ජීවිතේ හොඳයි. විවාහය කියන කාරණේදී මම අහපු ප්‍රශ්නට උත්තරය දෙන්නේ මෙන්න මේ විදිහට. විවාහය තුළදී ගැළපීම් නොගැළපීම් කොටස් දෙකක් තියෙනවා. සමහර දේවල් තුළ ගැළපෙන්නේ නැත්නම් ගැළපෙන්නේම නැහැ. ඒක අනිවාර්යයි. ඒකට හේතුව තමයි ඒකේ පැවැත්මට බාධකයක් නම් මාරකස්ථාන, මරමස්ථාන, විනාශයන් ජීවිත ආර්ථික වශයෙන් බිඳ වැටෙනවා නම් දරුවන්ට අයහපත් නම් දරුවන්ට ඒ දෙමව්පියන්ගේ හානි නම් ඒ උපදින දරුවෝ දෙමව්පියන්ට හානි නම් ඒ වගේ බාධක නම් ඒ පරිසරයන් තුළ කොහොමද ඒව ගැළපෙන්නේ නැති බව අර පොරොන්දම් විශ්ලේෂණ තුළින් අපි දකිනවා. ඒක එක්තරා කාරණයක්. අන්න ඒ ටික ඉවත් කරගෙන යන්න පුළුවන්ද? ඒකට ප්‍රතිකර්මයක් පවතීද? ප්‍රතිකර්මයක් නැද්ද? විවාහ වුණාට පස්සේ එන ප්‍රශ්න මොනවද? ඒවට සැලසුම් කළ දිනන්න බැයිද පුළුවන්ද කියන තැන තමයි හඳුනා ගන්න. ජීවිතයේ අත්දැකීම් කියන තැන කියන්නේ හැමදේම විඳලා බලන්න ඕනේ. දැකලා බලන්න. දැන් අර අපි කියනවනේ නිර්වාණය කියන තැනට අප මහ බෝසත්න් වහන්සේලා ඇවිල්ලා තියෙන්නේ සාරා අසංකේය කල්පලක්ෂ ගණන් පෙරොන්දම් පුරලා අධ්‍යක්ීම් ගොන්නක් ඔස්සේනේ ඕකේ තියෙන චූතුපත්ති ඥානය, පුබ්බේ නිවානසෝති ආසවක ඥාන ටික පහල කරන සසර දකිමින් ඒ ආධ්‍යාත්මික වඩවමු අපු ගමන් මාර්ගය. ඉතින් ඔය ඔක්කොම අධ්‍යක්ීම් ගොඩක්. නිසා මතක තියාගන්න කවුරු හරි යම් කෙනෙක් විවාහය කියන කාරණේ අපි ජ්‍යොතිෂයත් එක්ක බද්ධ වෙලා බලනවා නම් ඒ විවාහය තුළදී වැදගත්ම සාධකයේ තියෙන්නේ Tamanට ආධ්‍යාත්මික ගැළපීමක් තුළ තියෙන දේ බලන්න. අර නැකත් බලලා පොරොන්නම් බලලා 189 ගැළපුණා කියලා විවාහය තුළ එන ප්‍රශ්නවල උත්තර හොයන්න බෑ. ඔය දැන් කියනවා අපිට ඔක්කොම හරි ගියා මේ පොරොන්නම් නමුත් දැන් හරි වැඩේ හරි ගිලා නැහැ. නැකත් 27ක් 28ක් උපයෝගී කරගෙන නැකත් ටික බලලා පොරොන්නම් ටික ගැළපුණා කිව්වොත් නැකත් වලට අර අපි කියමු වයස අවුරුදු සාමාන්‍යයෙන් 5ක ළමෙක්ට අවුරුදු 75 කෙනෙකුත් ගලපන්න පුළුවන්. ඒක ප්‍රායෝගික නෑ. ඕක ප්‍රායෝගික පැත්තක් තියෙනවා. නැකත, තිතිය, කර්ණය.
මේකට අමතර භවය භවතලය මෙන්න මේ සසර පුරුදු ස්වභාවය සහ තමන්ගේ යම් විදියකින් ගැළපීම් නොගෙන එන ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු සපයන්න පුළුවන් කාල යුගද අන්න ඒ ටිකට බලලා තීරණය කරන්න ඕනේ. ඕක තමයි ලෝකයේ ඇත්ත යථාර්ථය. ඉතින් හරි වටිනා ප්‍රශ්නයක් ඇහුවේ මෙතුමිය. මම ගොඩක් ගෞරවයෙන් සහ ආදරයෙන් කියන ගොඩක් අයගේ ජීවිතවල ප්‍රශ්න සහ ගැටළු ඇති. ඒ ප්‍රශ්න සහ ගැටළු එනකොට ඒකට උත්තර හොයද්දී විශේෂයෙන්ම අපි පුළුවන් තරම් බුද්ධි ගෝචර වෙන්න, ප්‍රඥා ගෝචර වෙන්න. සාමාන්‍යයෙන් අපි කියමුකෝ අර අනතුරු බාධක හා කර්ම විපාකය තුළ අනතුරු පවතිනම් අපි පුළුවන් තරම් ඒවාද පාලනය කරගන්න පුළුවන් විදිහට ජීවිතේ අවස්ථාව ඒ කේන්ද්‍රයෙන් හොයලා බලන්න. ඒක තමයි හොඳම දේ. එතකොට අපිට ජීවිතේ ප්‍රශ්න වලට උත්තරයක් තියෙනවා. ගොඩක්ම තියෙන ප්‍රශ්න වල උත්තර නැති ගමනේ නැත්නම් අපලයි කියයි. එන ගහනවා කියයි. ඒ වගේම අර මම කියන්නේ කලු කුමාරයා අල්ලලයි. ඒ කලු කුමාර දෝෂ කියලා දරුවොත් නැහැ කියන ගෙවල් තියෙනවා. ඊට පස්සේ ගොහම මේ ඇත්තම කතාව ගොත් ඒ කලු කුමාර දෝෂ නෙවෙයි ගොඩක් අර 90ක් තියෙන හෝමෝන් ඉන්බැලන්ස් එක. ඉතින් ඕක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ක්‍රමය ආහාර ධර්මතාවය සහ රටාවන් පුරුදුන් එක වෙනස් කරන්න පුළුවන්. ජීවිතේ බැඳීම් සහ බැඳීම් රාමුන් තුළදී ඕක වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය කියන concept එක ජීවිතේ තේරුම් ගත්තොත් අපිට විවාහ දෝෂ පාවම කරන්න පුළුවන්. පොඩි දෙයක් ඔය තියෙන්නේ. ඔව් මොකද මම මේ ප්‍රශ්නේ අහන්නත් හේතුව උනේ මගේ සැමියා ඔබතුමා කියලා අපේම යාළුවෝ කීප දෙනෙක් නේද එපා කියද්දිම විවාහ වුණා ඒගොල්ලන් ගොඩක් ආදරෙන් ඉඳලා. ඉතින් අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ වෙන් වෙලා එහෙම ඉන්නවා. ඉතින් මං නිතරම අහන ඒගොල්ලන්ට කරන්න දෙයක් තිබුණ නැද්ද ඔයාලට එහෙම කියලා. එතකොට ඉතින් කියනවා මං කියන දේ ඇහුවේ නැහැ. ඒගොල්ලන් ඕමනාවට සාමාන්‍යයෙන් කොහොමද මං කියන්නේ අහුවාම තමයි ගොඩක් ප්‍රතිඵල සාර්ථක. මං ඉතින් මියුරු සම්පල් ලියන කියන්නේ. ඉතින් ඒ නිසා මම ඕක එහෙම කියන්නේ මේ අර මම යමක් දකින විශ්වයේ විශ්ලේෂණය කරන මට පැවරිච්ච ඩියුටි එකක් ඔස්සේ ආපු කෙනෙක්. ඉතින් ඒ නිසා ඉතින් ලෝකයේ ඇත්ත යථාර්ථය ඒකයි. ඒ නිසා මේ ලෝකේ යහපත් දේ කරන්නත් හරි දේ කියන්නත් මට දෙවියන් වහන්සේලා විශ්වයේ දීපු ඩියුටි එකක්. ඒ නිසා මම කියන හැමදෙස්සම එකයි මට යමක් විශ්වාසයි. ඒක හරි හෝ වැරදිද නරක හෝ හරිද හොඳද නරකද ඒ concept එක මම යම් ප්‍රමාණයකට මම කියන්නේ මම ਸਰව බාලදේව දෙවියන් වහන්සේ කියලා. නැත්නම් මට මේ හැමෝගෙම ජීවිත සුවපත් කරන්න හැමෝම ඒ මාර්ගයට ගේන්න පුළුවන් කෙනෙක් නන් නෙමෙයි. මොකද සමහර කෙනෙක් හිතුවොත් එහෙම ඒක වැරදි කෝණයක්. දැන් මිහිරු මහත්තයා ඕක අහනකොට මට හිතුණා දැන් ඔය ඇත්ත කතාව අපි මේ කතා කරමින් ආව විවාහය ගැනනේ. තිමිරිගේ ඉඳලා සුසානේ වෙනකම්ම මේ තියෙන තර්කය එහෙම නැත්නම් මේ කියන කරුණු දැක්විය හැකි සාක්ෂි සහිත වූ මේ විෂය සම්බන්ධයෙන් එක තැන්වලදී තර්කයක් ගොඩනගාගෙන යන්න පුළුවන්. ඒකනේ මේ කතාවේ කියන්නේ. හැබැයි සමහර කෙනෙකුට දැන් හිතෙන්න පුළුවන් හැමෝටම මිහිරු සම්පත් ලියනගේ මහත්මයා ගාවට එන්න බෑ. ඔබ වගේම විෂය ප්‍රවීණයෝ තව ඉන්න. ඔබතුමා කාටවත් ගරහන්නේ නැහැ මේ විෂය ඇතුළේ. ඔව් එතකොට මොකද මම හිතන්නේ දේ තමයි මගේ ඩියුටි එක කරනවා. මම අඩුපාඩුවක් තිබුණොත් ඒක වැරදි කියනවා. හරනම් හරි කියනවා. මට එතනින් එහාට අවශ්‍යතාවයක් නැහැ කාවවත් විවේචනය කරන්න. මොකද මම මගේ දැනුම තුළ මම දන්න විෂයත් ඒගොල්ලෝ දන්න විෂය අතර වෙනසක් තියෙන්න පුළුවන්. මම එහෙම විශ්වාස කරන දෙයක්. මම අහන්නේ මේ විෂය විකෘති නොකරන ඒ කියන්නේ දැන් මිනිස්සු අහුවෙනානේ මේකට දොස් කියන්නේ මේ විෂය විකෘති නොකරන සුදුසුකම් සහිත කියන්නේ පොඩ්ඩක් හරි මේකට මේ වැඩේ ඇත්තටම දන්න මිනිස්සෙක් හොයාගන්න හැටි කියලා දෙන්නකො පොඩ්ඩක්. කියන්නේ මේ විෂය දන්න මිනිස්සෙක්. ඒ කියන්නේ මේ හොඳම දේ දන්නවා කියලා දෙයක් දැනද කියන්නේ මේ මිනිස්සයා මන්නම් අවංකව පිළිගන්න දේ තමයි එනකොටම කස්ටමර්ගේ අපි කියමු පාරිභෝගිකයා හෝ ප්‍රශ්නේ තියෙන කෙනා හෝ යම් කෙනෙක් වෙනවා නම් ඒ මිනිස්සයාගේ ප්‍රශ්නයෙන් තුලට උත්තරේ කවදාකවත් දෙන්නේ මුද්දක් දාන්න සුරයක් දාන්න ඒ වගේම තමයි අර කාඩ් පැක් එකක් අරන් කුට්ටමක් කනලෙවිලා ඔමි බලන්න නැත්තම් මේ ඊට පස්සේ මේ බూరు ගහන්න නැත්තම් බෝල විකුණන්න නැත්තම් මේ හැඩයක් විකුණන්න නැත්තම් පහන් පත්තු කරන්න දුමක් අල්ලන්න තෙල් ටිකක් විකුණන්න ඒ concept එක වැරදි මැනික් කෑලි ඒ එන්නෙම අපි කියන්නේ කොහෙන් ගියත් මැක්කට කියලා අන්නේ concept එකට තමයි වෙන්නේ. ඒ නිසා එතන තමයි වංචාව තියෙන්නේ. වංචාවෙන් තොර හොඳ අවබෝධයක් තියෙන ශාස්ත්‍රඥයෙකුට තමන්ගේ ඉන්න පාරිභෝගික කෙනා හෝ තමන් විශ්වාස කරන කෙනාට පැහැදිලිවම හැකියාවක් තියෙනවා එයාට මාර්ගය පෙන්වන්න. මෙන්න මේකයි පාත් එක සමහර කර්ම පාලනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා සමහර කර්ම පාලනය කරන්න බැරි සීමාවක් තියෙනවා අපි මේ විදිහට මාර්ගය යන් කියලා. අන්නේ විනිවිදභාවය තියෙන පුද්ගලයා විසින් කරන්නෙම සමාජය සුවපත් කිරීමක් හැර එතනින් එහාට අර අවස්ථාවාදී කූට ක්‍රම අවස්ථාවාදී වංචනික ක්‍රම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම වගේ ඒ පහත් නින්දිත ක්‍රියාවල ලක් වෙන්නේ නැහැ. ඒක තමයි මගේ ඍජු මතය සහ දර්ශනය. ඕක තමයි හොඳම concept එක. ඕගලන්ට ශාස්ත්‍රෝරයක් හඳුනා ගන්න තියෙන හොඳම ක්‍රමය. දැන් මේ සූදු මහත්තයාත් ඉන්න වෙලේ අර කමෙන්ට් දාන අය කියනවා දැන් මියුරු මහත්තයාට ගහන වෙන මොන හරි හොයාගන්න. නෑ මම නම් ඒකට මොකුත් උත්තර දෙන්න ලොකෝට යන්නේ නැත්තේ හේතුව ඉතින් ඒක ගොඩක් වෙලාට මිනිසුන්ගේ ඉරිසියාවනේ පදනම් වෙන්නේ. මම ආසයි ඒකට. මොකද මම සාමාන්‍ය නෑ මම රනිල් මහත්තයා ඔබතුමාගේ කතාවට සහ තර්කයට කැමතියි. හැබැයි
මම මේ ලංකාවේ කැමති කාරණා දෙකක් තියෙනවා මේ ආසනු කලාප. එකක් තමයි මේ හොඳම ගේ හැදුවම ඉරිසියයි. හොඳම වාහනයක් ඇතුවත් ඉරිසියයි. හොඳට ඇඳුත් ඉරිසියයි. හොඳට කෑවොත් ඉරිසියයි. අපි ආදරෙන් සතුටින් හිටියොත් ඉරිසියයි. ඒ concept එකට ඉරිසියා කරන මිනිස්සු ඉන්නකොට ලෙහෙසි අපිට දියුණු වෙන්න. මොකද නැත්තම් මම මේක ප්‍රංශය ගිහිල්ලා ජර්මනිය ගිහිල්ලා ඇමරිකාව ගිහිල්ලා කැනඩාව ගිහිල්ලා ජීවත් වුණා නම් මට මේ ඉරිසියාව නැති නිසා තවත් දියුණු හිතෙන්නේ නැහැ. ඒත් මං ගත්ත වාහනේ ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. මං ගයක් හැදුවොත් ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. මං ගත කරන ලක්ෂරි ලයිෆ් එකක් ගත්තොත් ඒක වැඩකුත් නැහැ නේ. ඕකනේ ඇත්ත කතාව. ඒ නිසා මං කැමති පොඩ්ඩක් ඒ වගේ පොඩ්ඩක් මඩ ගහන තරමට. මොකද මාව උස්සන්න හේතුනේ මඩම තමයි. ගල් එකතු කරලා තමයි ගේ හැදුවේ. ගහපු ගල් එකතු කරලා තමයි ගේ හැදුවේ. මම හැබැයි ගොඩක් ගරු කරනවා මගේ ස්වාමියාට. මොකද මටවත් අඩුම තරමේ කිසිම කෙනෙකුට දැනලා කමෙන්ට් එකක් දාන්න මටවත් ඉඩ දෙන්නේ නැහැ. මොකද තරේ කියනවා ඒගොල්ලන්ගේ මතය. ඉතින් එයාලට එක කියන්න දෙන්න. එහෙම කියලා එයා හැම වෙලාවෙම කියනවා මුකුත් කියන්න එපා බලාගෙන ඉන්න කියලා. ඉතින් මම මගේ සැමියාගේ ප්‍රේක්ෂක හැමෝටම කියනවා අපි ගොඩක් සතුටින් ඉන්නවා. ලස්සන පෞල් ජීවිතයක් ගෙවනවා. ඉතින් ඔගොල්ලෝ ගහන මඩ වලින් කල් වලින් අපි ලස්සන ගයක් හදලා සතුටින් ජීවත් වෙනවා. ගේක ලස්සනට හැදුවා තමයි. ඒ නිසා ආදරේ හැමෝටම මගේ සැමියාව පිළිගන්න, බාර ගන්න හැමෝටම බොහොම ස්තුතියි. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. හරි දැන් ඔය කතාව හරි ලස්සන කතාවක්. මේක ගොඩක් වෛරල් වෙයි මං දන්නවා. ඒ කියන්නේ ඔක දැන් ඊට ඔක ප්‍රශ්නයක් වෙන්නේ මේ ඇයි ආ හැම දෙයක් කරේ මොකද එහෙම කරේ කියලා අය ඔය ප්‍රශ්නත් අය නෑ නෑ මේක අපි මේ කතා කරන්නේ ජ්‍යොතිෂ විෂය සම්බන්ධ දේවල් මොකද මේ මට මේ කොතනකදීවත් අවශ්‍ය මම හිනා ඊට කලින්නේ ඔච්චර බයිනකොට ගෙනල්ලා පෙන්නන්නේ එහෙමට අවස්ථාවක් නෑ ඔය කතාවත් එක්ක දැන් අපි හොඳ තැනකට එනවා. ඒ කියන්නේ මේ මට හිතෙනවා සමහර වෙලාවට ලංකාව ඇතුලේ හැමතිස්සෙම ඕන එකකට අර බල්ලෝ වගේ බුරාගෙන පයින් නිසි අධ්‍යාපනයක් නැති මිනිස්සු කියලා. අපි ජ්‍යොතිෂය ඇතුලේ අධ්‍යාපනය ගැන කතා කරමු නේ. මට තියෙන තව ප්‍රශ්නයක් තියෙනවා. මම ගෙදරදීවත් මට වැඩි අහන්න වෙන්නේ නැහැ. සමා වෙන්න ඕනේ මේ මට දැනගන්න ඕනේ දැන් මං දකින දේ දැන් ධනවත් වෙලාම මිනිස්සු ඉපදෙනවානේ. ඒ වගේම දුප්පත් වෙලා ඉපදිලා දුප්පත් වෙලාම මැරිලා යන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ උපතත් එක්ක කොහොමද මේ ධනය සහ ඉපදුනාට පස්සේ ධනවත් වෙන්නේ කොහොමද? එතකොට ඒ දෙමාපියන්ට ඒ වගේ දරුවෝ ලැබෙන්නේ කොහොමද? දුප්පත් පවුල් වලට දුප්පත්ම වෙලා යන දරුවෝ ලැබෙන්නේ කොහොමද? මෙන්න මේ දේවල් ගැන පොඩ්ඩක් මට ඉතාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් මේ ප්‍රශ්නේ තුල බලද්දි මේ එක ගැඹුරුම ප්‍රශ්නයක් සහ වටිනා ප්‍රශ්නයක්. ගොඩක් දෙනෙක් බලගෙන මගේ දරුවා ඉපදුනාට පස්සේ අපි දුප්පත් වෙයිද ධනවත් වෙයිද අපිට හොඳ කාලයක් වෙදෙන් දරුවාගෙන් අපිට නරකද දරුවාගෙන් අපිට සුවප හොඳ ලැබීම් තියෙද ඔහොම තමයි. දැන් ගොඩක් දෙනෙක් ඇවිල්ලා මේ දරුවාගෙන් කාට හරි අපලද දරුවාට අපෙන් අපලද ඔය වචන කැත වචන ටික ගහනවා. අපල කියන වචන මම ප්‍රතික්ෂේප කරන වචනයක්. මොකද මම අපලයි හෙන ගහනවා සහ ඔය කතන්දර ටික කැමති නැහැ. ඒකට හේතුව මිනිස්සුන්ගේ මනස හදලා තියෙන නෙගටිව් ෆීලින් එකෙන්මයි. මම ගොඩක් අයින් කරන්න උත්සාහ කරන සමාජයෙන් මතු ගන්න. එනිසා මම කැමති මේ හොඳ හෝ නරක ප්‍රතිඵලයක් අනාගතේ පවතිද කියන ඒ සුන්දර වචනයෙන් ඔක අහනවා වඩාත් හොඳයි. එතෙන්දී මේ දරුවෙකු ඉපදෙන මොහොතත් ඒ වගේම තමයි දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ ගෙදරට හරියන මොහොතත් ඒ දරුවා ගේන පරිසරයත් එක්කම දෙමෝපියන්ගේ කේන්ද්‍රවල දෙමෝපියන්ගේ ජන්මය තුලත් ඒ කාල යුගයන අනාගත කාලයන්ට සාපේක්ෂව බලපෑමක් තියෙනට ඕනේ. නැත්තම් කොතනකදීවත් ඒක හොඳ හෝ නරක කියන ප්‍රතිඵල බද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ලෝකෙ අපි මේක මිරකල් එකක් කියලා මම කියන්නේ. දැන් අපි නෙට්වර්ක් එක දැන් අපි දැන් අනිල් මහත්මයා දන්නවා, බිරිඳ දන්නවා, දරුවෝ දන්නවා, මගේ සහෝදරියෝ අම්මා තාත්තා අපි හැමෝම දන්නවා. මේ හැමෝම නෙට්වර්ක් එකක්. මේ නෙට්වර්ක් එක අපි සමහරට සංසාරේ පතාගෙන ඇවිල්ලා තියෙනවා. අපි එළියට බැස්සාරම පාරේ මිනිස්සු ගොඩක් හම්බුනාට ඒ මිනිස්සු අතර අපි අද දැක්කට අපි ආයෙත් අවුරුදු ගානකින් නිසා සංසාරම දකින්න නැති මිනිස්සු අපිට හම්බ වෙනවා. අපි එළියේ දකින්න හැම මිනිස්සෙක්ම අපි ආපහු හම්බ කියලා විශ්වාසයක් කරන්න බෑ අපිට. අපි ආ මතකෙත් නෑ වෙලාවට අපි දන්නෙත් නෑ. අපිට ඒ වගේ අවස්ථා ඕන තරම් තියෙනවා ලෝකේ. එහෙනම් මේ කියන්නේ 아무තු මිරකල් එකක්. ඒ නිසා මේ දරුවෙක් බිහි වෙන තැන තුලදී ඒ දරුවා නිසා විතක හරියන්නත්, ඒ දරුවා නිසා විතක වරදින්නත් පරිසරයේ තියෙන. එතනින් එහාට විනාශය, මාරක, මරමස්ථාන කියන අවස්ථාවක් තියෙනවා. සමහරවිට දරුවාගෙන් පස්සේ වසර 7, 8, 10 ගෙවුනට පස්සේ ඒ අඳුරුගත කාලයක් හෝ මාරක ස්ථාන පවතින අවස්ථාවක් තියෙනවා. ඊට අමතරව ගත්තාම එතනින් එහාට හොඳ වෙන අවස්ථාත් ලෝකේ තියෙනවා. ඒ වගේ අවස්ථාවලට බද්ධ වෙන්නේ මේක නෙට්වර්ක් එකක් විදිහට. මේක ජාලයක් විදිහට බව තමයි මේක රේෂන් නාසල දැනන් හිටියේ මීට වසර 6300 කලින් ඉතිහාසය. දැන් ඔය කතාවට එකතුව කරන්නේ. මේ ඇහුව කතාවක් තමයි අර මේ එකපාරට ධනවත් වෙනවා මිනිස්සු. මේ හිතේ ඔව් ඒකනේ කාලේ මම එතනට අදහස් කරේ මම තමන්ට හිතනකො සමහර කෙනෙක්ට අවුරුදු අපි කේන්ද්‍ර බලද්දි කියන අවුරුදු 12න් පස්සේ මේ දරුවට අවුරුදු 12 වෙද්දි දෙමව්පියන්ට ඉතාම සුන්දර කාලයක් පටන් ගන්නවා. දේපල යාන වාහන වත්කම් ඉඩ කඩන් ලැබෙනවා. හැබැයි සමහර දරුවන් ලබද්දි
අවුරුදු 12න් පස්සේ වේගෙන් සියල්ල කඩා වැටෙනවා. සමහරලාට ඒ දරුවාගේ කේන්ද්‍රය තුල තිබුණොත් තමන්ගේ දෙමව්පියන් දුරස් වීමක්, දෙමව්පියන්ගේ බාධකයක්, දෙමව්පියන්ගේ මරමස්තන නොගැලපීමක්, ඒ තුල දුරස් ඒක ධර්මතාවයක්. මේ ලෝකේ කවුරුත් කාටවත් ඇවිල්ලා නැහැ. මේ ලෝක අපි හැමෝම ඉන්නේ තනියෙන්, යන්නේ තනියෙන්. මේ concept එක නිර්මාණය වෙද්දී හිතන්න මම හොඳම උදාහරණයක් දෙන්න. මේක මම හරි රහසක්. මේක මම දන්නේ බෞද්ධයන් වශයෙන් මට මොන වගේ තත්ත්වයක් මේකෙන් පස්සේ කියයිද කියලා. පළමු දේ තමයි මේ අපමහා බෝසතාණන් වහන්සේගේ කේන්ද්‍රය තුල අපි දකිනවා ඔය සාමාන්‍යයෙන් දරුවන් දෙදෙනෙක්ගේ චරිතයක්. මකාදේව ජාතකයේ, වෙස්සන්තර ජාතකයේ ඔය ජාතක කතා පොතන්ස් බැලුවත් දරුවෝ දෙදෙනෙක් දකිනවා. හැබැයි මේ අවසාන භවයේදී අපිට හමු වෙන්නේ කේන්ද්‍රය තුල ගත්තත් එක දරුවෙක් විතරයි. ඒ රාහුල කුමාරයා. එතකොට එහෙම උනේ ඇයි? එහෙනම් අර එක ඔක මම හොඳ කතාවක අහලා තියෙන දේ තමයි මේ වෙස්සන්තර ජාතකයේදී තමන්ගේ දුව ඒ මොහොතේ දන් දෙන මොහොතේ තාත්තා කෙරෙහි වෛරයක් හටගත්තා. ඒ වෛරය හටගත්ත මොහොතේදී සිතන්න ගත්තා යම් විදියකින් මේ වගේ තාත්තා කෙනෙක් නම් මට සසර ආයෙ එපා කියලා. ඒත් අර පුංචි පුතා ඒ මොහොතේදී අර බමුණාගෙන් ගුටි බැට ලැබුණත් මගේ තාත්තා මොකක් හරි හේතුවක් නිසා තමයි මම මේ මොහොතේ දන් දුන්නේ. මම මේ මොහොතේ මේ කරේ තාත්තාගේ ගමනට මම ආශිර්වාද කරන සුබ පතනවා කියලා තාත්තට හරියන්න ඕනේ කියලා තාත්තගේ අරමුණ ඉෂ්ට වෙන්න ඕනේ කියලා ඒ පුත්‍රයා හිතින් හිතනවා. ඒ රාහුල කුමාරයා තමයි ඊට පස්සේ යශෝදරා දේවියට උත්පත්ති ලබන්නේ. ඉතින් හිතන්න ඒ දරුවාට ඒ සසරේ දායාදේ තමයි ඉන්වහන්සේ ආපහු ලබා දෙන්නේ. මේක තමයි ලෝකයේ අමුතු concept එක. මේක ඔයගොල්ලෝ දැනන් හිටියද දන්නේ නැහැ. නොදැන හිටියද දන්නේ නැහැ. ඉතින් මම මේ සුන්දර දේවල් ලෝකෙට කියලා දෙන්නේ. අපේ ජීවිතත් ඒ හා සමානයි. අපි දකින්න කෝණය තුල නොදකින්න පැත්තක් තියෙනවා. අපිට දැනෙන දේ තුල නොදකින්න හිතන නොදකින්න පැත්තක් ලෝකේ තියෙන නිසා මේ ලෝකේ අපි මම හැමදෙස්සම කියන දෙයක් නේ. මම නම් සර්ව බලධාරී දෙවියන් වහන්සේ නෙමෙයි. මම කෙටියෙන් කිව්වොත් පොරක් නෙමෙයි. රනිල් මහත්මයා. හැබැයි මම යමක් දැනගෙන මාව මේ දෙවියන් වහන්සේලා විශ්වය නිර්මාණය කරපු සාධකයෝසේ යමක් කියන කෙනෙක්. ඒ කියන්නේ දැන් මේ අපි කතා කරන මාලවී යෝගය, මේ රාජ යෝග, විවිධ යෝග ගැන කතා කරනවා. හරිම ලස්සන කතාවක්. ඔව් අනිවාර්යයෙන්ම යෝග ගැන. ඔව්. ඒ යටපත් වෙලා තියෙන යෝග මතු කරලා ගන්න. ඒ කියන්නේ කාලය අනුව මේ යෝග යටපත් වෙලා තියෙනවා නම් කර්මය අනුව යටපත් වෙලා දෙනවා මේව ගොඩ ගන්න උඩ ගන්න මොන හරි පිළිවෙතක් තියෙනවා. අනිවාර්යයෙන්ම ක්‍රම තියෙනවා. සමහරවිට අපි මම කතාවට කියන ලස්සනම දෙයක් තමයි මගේ සේවාදායක ගොඩක් දෙනෙක් දන්නවා මම හැමතිස්සම කියන දේ මම රාජයෝග තිබ්බට රජ වෙන්නේ. ඕක මෙවරු සම්පල්ලියනගේ හැමතිස්සම කියන concept එක. අපි උත්පත්ති කියන මගේ දවසක් එනවා මගේ හොඳ මිත්‍රයෙක් හොඳ යෝගයක් තියෙන කේන්ද්‍රයක් එයාට අරගෙන එනවා මේ යාට වයස අවුරුදු 50 ගානක් එයා හඳු මිත්‍රයෙක් මට දැකගෙන මම කුඩා කාලේ පටන් එතුමා දන්නවා එතුමා කාලෙට පස්සේ කේන්ද්‍ර බලලත් නැහැ කවදාකවත් එතුමාට පුස්කොළ පතක් දිගහැරලා පෙන්නන මේක මට කාටවත් පෙන්වන්න එපාකෝ මේක හොඳ යෝගයක් තියෙන නිසා පෙන්වන්න එපාකෝ කියලා ගෙන අරන් ආපන් මේ පුද්ගලයා මේ යෝගේ තිබ්බ නිසා පොඩි කාලෙම කියලා අවස්ථා දෙක තුනකදී ඒ පුද්ගලයා ඊට පස්සේ කේන්ද්‍රේ වහගෙන පුස්කොළ පත කාටවත් නොපෙන්නවා තියාගෙන ඉඳලා අවුරුදු 55කට විතර පස්සේ ඔහු මට ඇවිල්ලා කියනවා මේකේ යෝගයක් තියෙනවා මට මේ යෝගේ කවදද ලැබෙන්නේ මම දැක්ක ගමන් මට නිකන් හිරි වැටිලා ගියා කිව්වොත් සිංහලෙන් කිව්වා ඒකට හේතුව තමයි අපරාධි කියන වචනෙට ඇයි මේ පුද්ගලයාට යෝගේ සක්‍රිය වෙන්න තිබුණෙම වයස අවුරුදු 28 ඉඳන් අවුරුදු 45 දක්වා කාලේ ඒකට හේතුව වෙයි දන්නවද? රාජයෝග තිබ්බ රජ වෙන්නේ. ගුරුහංස යෝග, මාලවී යෝග, පාලනතන්ත්‍ර සිංහාසන යෝග මේ වගේ ඉතා ප්‍රබල යෝග ලෝකේ තියෙනවා. ඒ පුද්ගලයාට තිබ්බ හොඳ යෝගයක්. ඒ පුද්ගලයාට තිබ්බ විවාහයෙන් පස්සේ හරියන්නේ. ඒ පුද්ගලයා විවාහ වෙලා තිබ්බේ නැහැ. එක. දෙවෙනි කාරණේ ඒ පුද්ගලයාට තිබ්බ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. මණික් හා පතල් සමානයි. ඒ පුද්ගලයා ව්‍යාපාරය ආරම්භ කළ තිබෙත් නැහැ. තුන්වෙනි කාරණේ තමයි ඒ පුද්ගලයාට තිබ්බ සමාජයක සම්බන්ධ වෙලා විදේශ විනිමය උපයන තවත් ක්‍රම හොයන්න ඇග්‍රිකල්චර් පැත්තට. ඒකටත් ගිහිල්ලා නැහැ. ඒ පුද්ගලයා හිතන් ඉඳලා තියෙන මට කවදා හරි දෙයක් ලැබෙයි කියලා හිතාගෙන අහසින් වැන්ටන් ඉඳලා. ඔකට හොඳ මුත්තරයක් තුනට නැවක අතරමං වෙච්ච මිනිස්සේ මුහුදේ ගිලෙන්න ගිය මිනිස්සෙකුට ආවලුනේ බෝට්ටුවකුයි ඊට පස්සේ ගුවන් යානයකුයි ආපහු තවත් අර ලෑල්ලකුයි දෙක තුනම ඇවිල්ලා අන්තිම මිනිහා ගිහිල්ලා මැරුණලුනේ. ඇයි දෙවියන් වහන්සේ අහුනේ ඊට පස්සේ ඇයි මාව බේරගත්තේ නැත්තේ කියලා. ඒ වගේ concept එකක්. මං ඇහුවේ ඇයි මෙච්චරද? නෑ මේ කේන්දරේ පෙන්වන්න එපා කියපු නිසා මං පෙන්වුවේ නෑ. කේන්දරේ තියෙන්නේ වැඩක් ගන්න. යෝග තියෙන්නේ වැඩක් ගන්න. ඒ යෝගවල ගමන් මාර්ගය හදද්දී තමන්ගේ යෝගයට බාධකයක් තියෙන එක හඳුනා ගන්න. ඒක ස්ටඩි කරන්න. ඒක අධ්‍යයනය කරන්න. මම මේ විෂය හැමදෙස්සෙම හැම ගවර්න්මන්ට් එකකට මම හැම රාජ්‍යයකටම මම ඉල්ලීමක් කරා. මම 2013 ඉඳන් අදටත් මම මේ තාම කියනවා. මේක ප්‍රධාන විෂයන් 9 ඇතුළතට තව විෂයක් විතර දාන්න 10ක් වෙන්න. මොකද මේ විෂය ගණිතයට එහාගේ විෂයක්. විද්‍යාවට එහාගේ විෂයක්. මේ විෂය තුල තියෙන ආධ්‍යාත්මික තලයන් ගණනය කරන. මේක ප්‍රඥා ගෝචර විෂය. අනාගතයේ දැක්මට එක්කම විෂය ඇස්ට්‍රොලොජි කියන්නේ. ඇස්ට්‍රොලොජි ලෝකේ හැම රටක්ම භාවිතා කරනවා. අපි ගත්තොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගත්තත්, ඉන්දියාවේ මෝදි ගත්තත්, පුටින් ගත්තත්,
අපි NASA ආයතනය ගත්තත් මම හැමදාම කියන දෙයක් තමයි මේගොල්ලෝ හැමෝම භාවිත කරන. ඒත් ලංකාවේ මිනිස්සු තාම හොයන්නේ අපලද කියලා. තාම හොයන්නේ හෙන ගහනවා. තාම හොයන්නේ මුදු කෑල්ලයි සුර කෑල්ලයි කිරණයි ඕරා එකයි අර මැජිකබල් දේවල් බොරුවයි ඒව ටික. ඕකෙන් මිදිලා ප්‍රැක්ටිකලි මේ සබ්ජෙක්ට් එක දියුණු කරමු. තව ප්‍රශ්නයක් මම අහන්න කැමතියි ඔබතුමාගෙන්. අනිත් ජ්‍යොතිෂවරු කොහොමද කියන්නේ මම දන්නේ නැහැ. කේන්දරයකින් මිනිස්සෙක් මැරෙන දවස කියන්න පුළුවන් ද හරියටම? ඒ කියන්නේ ඔව් හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඕක කෙලින්ම අහන්න ඕනේ දෙයක් නේද රනිල් මහත්මයා? මොකද මරණ දවස කියන්න පුළුවන්ද කියලා අහන්නේ මෙහෙමයි. මමත් අහනවා. ජීවිතේ කොයි කාලේ මැරෙයිද? ලංකාවේ මිනිස්සු ජ්‍යොතිෂයට ගල් ගහන්න යොදාගන්න එක පොයින්ට් එකක් ඕක. ඔය මෙයා මැරෙන දවස මං ඇහුවා මෙයා එහෙම හරියට කියා ගන්න බැරුණා. එහෙම නැත්නම් කිව්වේ නෑ. දවසක් කිව්වා මං ඔන්න ඊටත් වඩා ඉන්නවා කියලා මේ ජ්‍යොතිෂයට ගල් ගහන්න යොදාගන්න පොයින්ට් එකක් ඕක. අනික සමහර අය මේ අසනීපෙන් ඉඳෙද්දි මැරෙයි කියලා බය ගොඩක් අය ඒකට ආවතේව කරනවා, දේවාල පස්සේ දුවනවා නේද? දැන් මේ බිරිඳ දන්නෝනේ අපේ රජුනේ සරණගම මිස් ගැන අපේ බබාලා වඩාගත්තේ බබාලාට කැම ටික පවා ගෙනත් දුන්න හම්බෙන කාලේ මෙතුමිය අපේ ප්‍රෙග්නන්සි කාලේ පවා රනිල් මහත්මයා මේ අපිට ගොඩක් ලොකු සමීප බවක් තිබ්බා. රජිනී සෙලනායකම් කියන එතුමියන් සමග තාම ආදරණීය චරිතයක්. ඉතින් මම මතේ මතක් කරන්න ඕනේ මෙම එතුමිය මට හම්බෙන්නේ 2008ම 15 16 වගේ කාලෙකදී මුලින්ම. ඒ හැමලට මම කියනවා මේ ඇඟේ ඇති වෙන එක්තරා සෙල් එකක් වර්ධනය වීමක් නිසා මේ කැන්සර් එකට කන්වර්ට් වෙලා ඒ කැන්සර්කින් පස්සේ අවුරුදු 7කට විතර පස්සේ එතුමිය මේ යනවා කියලා. ඒ වගේම 2000 අපි හිතන්නේ 2024 දී එතුමිය නැති වෙනවා. ඒ වගේම තමයි එතුමියගේ හස්බන්ඩ් කටකරක් නේ ඉපදෙලා මට තාමත් රාශියත් එක මතකයි. මම කියනවා මේ එතුමියගේ අභාවයෙන් පස්සේ වැඩි කාලයක් එතුමාට ජීවිතේ ඉන්න බෑ. ඒකට හේතුව තමයි දෙදෙනාගම එක හා සමමිතිකව ජීවිතයේ ආදරය සහ මරණය සහ විවාහය රැඳිලා තියෙනවා. ඕක රහසක් නෙමෙයි, ඕක ප්‍රසිද්ධ රහසක්. ඒක ඔක දයන්විතාර මහත්මයාත් දන්නවා, ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවෝ, ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා. එතුමියගේ පවුල වල අය දන්නවා. බොහොම ආදරණීය චරිතයක්. ඉතින් අපිට ජීවිතේ සමහර දේවල් දකින්නවා අපි. ඒක දැකලා අපි කියනවා මොකද මේ පුද්ගලයාට ඊළඟ සැලසුම් වලට යන්න මට අවශ්‍ය උනේ හැමදෙස්සෙම මම මතක ඇති මේ 50 වෙනි කලාදිවිය එතුමියට ලබා දෙන්න. මම උත්සාහ කරේ මෙතනට ගෙනියන්න. මම මගේ අතින් කැම ටික පවා කවලා තියෙනවා අසනීප වෙච්ච වෙලාවේ. ඉතින් මම හරි සතුටු වෙනවා එතුමිය වෙනින් යමක් මට කරන්න පුළුවන් වුණා. මොකද මම එතුමියගේ ගෝලයක් නෙමෙයි. හැබැයි මම එතුමියගේ දරුවෙක් හා සමාන ආදරණීය අම්මා කෙනෙක්. මම එතුමියට බොහොම ආදරෙයි. මම රජිනී සෙලනායකම් ගැන කතා කරන්නේ බොහෝ දරුවන්ගේ නැනුන පෑදු ලෝකයට සමාජයට වටිනා දරුවන් බිහි කරපු ඒ රජිනී සෙලනායකම් ගැන මම කතා කරන්නේ. ඉතින් එතුමිය ගැන මම උදාහරණයකට ගත්තම ලංකාවේදී අපි කිව්වොත් එහෙම මැරෙන මිනිස්සු ගැන අපි කතා කරොත් අපි උදාහරණයකට ගන්නකොට අපි ගොඩක් අය දන්නේ නැහැ. නමින් ගමින් කිව්වට මට ඕන තරම් හම්බෙලා තියෙනවා. මං කියන්නේ අපි හැමෝගෙම මරණය මේ නිශ්චිත වෙලාවට මේ මොහොතේම වෙයි කියලාම කියන්න පුළුවන් තැනක නැහැ. මොකද ජීවිතයේ තීරණය වෙන්නේ කර්මස්ථාන දොඩු 12ක් ඔස්සේ නියාම ධර්ම 5කට මැදිව. උතු නියාම, බීජ නියාම, ධම්ම නියාම, කම්ම නියාම වගේ නියාම ධර්ම 5කට මැදිව. අර කර්මස්ථාන දොඩු 12 ඔස්සේ නියාම ධර්ම 5 යනකොට මේක හිතන්නකෝ 5 වැඩි කරන්න 12න්. මේ අවස්ථා සාමාන්‍යයෙන් 60කට වැඩි ප්‍රමාණයක් වතන තියෙනවනේ. ඒ 60 ඇතුලේ තව අවස්ථාවක ප්‍රමාණය වැඩි කරන්නකෝ 24කින්. කාලරාම ඔස්සේ ඔන්න ඔය ටික ඇතුලේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඔය අවස්ථා ටික හොඳට ගණනය කරලා ගන්න වෙනවා. එයාගේ මරණය හොයන්න. ඉතින් ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. සමහර අය මම කෙලින්ම කියනවා මෙන්න මේ දිනේ මේ වකවාන මෙහෙම මැරෙයි මේ විදිහට වෙනවා කියලා. එයා ඒ විදිහට මැරිමිය යනවා. මම එහෙම කියන්න හේතුව තමයි එයා ඒක සමහර අය දැනගෙන ඉන්න ඕනේ. ඒ දැනගෙන ඉන්න එක වටිනවා ඒ කෙනාගේ ඊළඟ සැලසුම් වලට. ඒත් සමහර අය දැනගත්ත ගම ඊට කලින් මැරෙනවා. ඒ නිසා මම හොඳම දේ තමයි මම ඒ නිසා ගොඩක් වෙලාවට මම කරන්නේ ඒක ඒ අයට නොකිය එයාගේ පවුල් වල අයට දැනුවත් කරනවා. මම කියන්නේ 100%ක් මට එයා මැරෙන දවස කියන්න පුළුවන් කියලා. ඒක එහෙම කියන්නේ බොරුවක්. විශයක් තියෙන්නේ මැරෙනක බල ඉන්න නෙමෙයි. ජීවත් වෙන තැන හොයන්න. ජීවිතේ දවසක් හරි ජීවත් කරන්න. අපි හැමෝම මේ ලෝකේ හැමෝම තෘෂ්ණාවෙන් ඇලිලා අල්ලන් ඉන්න එකම දේ තමයි ජීවිතය කියන්නේ. ඒ නිසා මතක තියාගන්න ඔබ ජීවත් වෙන්න. ඒ ජීවත් වෙනකොට හැමදෙස්සෙම මම කියන්නේ ඔබේ ආධ්‍යාත්මික සුවපත් කරගන්න ලෝකෙටත් යමක් කරන්න. ඒ ජීවිතේ වටිනාකම දෙන්න. අර මිනිස්සෙක් අහන මට දැන් එක මිනිස්සෙක් මම කියන්න බල අවුරුදු 98ක් ජීවත් වෙනවා කියව මේ මිනිස්සයා ඉතින් බයටපත් වුණ දවසක් මං ඉස්සරහා. ඒ මිනිස්සයා ඉතින් මගෙන් අහනවා ඒ මිනිස්සයා ඉතින් අහනවා දැන් මම අවුරුදු 98ක් ජීවත් වෙනකොට මට හරි බයයිනේ. ඇයි මං ජීවත් වෙන්නේ? මොකටද එච්චර ආයුෂයක් කියලා. මං එයාට දීපු උත්තරේ තමයි ආයුෂය තියෙන්නේ ජීවිතේ තියෙන්නේ ඊතර වීමට දුන්න මාර්ගයක් විතර. ඒකෙදී අපිට අත්දැකීම් ගොඩාක් සම්භාරයක් ලබන්න අන්තිම මොහොතේ අත්දැකීම් විදිහට ලෝකේ දැකලා ඒක කෙලවර කරලා ඉවර කරන්න. ජීවිතේ විඳින්න බැරිුණු දේවල් තමයි ඇති. ඒක දකින්න විඳින්න. ජීවිත අත්දැකීමක් විදිහට අවසන් කළා චිත්තයේ මනස සුවපත් කරන්න. ඒකට තමයි මේ අවශ්‍ය ස්ථාන දෙන්නේ. අල්පාවශ්‍ය භුක්ති විඳිනට වඩා පූර්වාශ්‍යයක් භුක්ති විඳින තමයි වටින්නේ. ඒ නිසා එතනට යන්න.
මං හිතන්නේ තිබිරිගේ ඉඳලා සුසානේ දක්වාම අපි කොහොමද මේ ජ්‍යොතිෂ විද්‍යාව ඉතාම විද්‍යානුකූලව බලපාන්නේ කියන කාරණේ. සමහර අයට ප්‍රශ්නයක් තියෙනවානේ මිරු සම්පත්ලිනගේ කතා කරන්නේ දේශපාලනය විතරද කියලා. ඔන්න විෂය කතා කරලා තියෙනවා. විෂය අනුබද්ධ දැනුම. මම දේශපාලඥයෙක් නේ කියලා ඉන්නේ සමාජෙන්නේ. ඔව් මම දැන් දේශපාලඥයෙක් කියලා ඉන්නේ සමාජෙන්නේ. ගොඩක් අය අහනවා දේශපාලනයද කරන්නේ ඔබතුමා? නෑ ඒකට හේතුව තමයි මම මගේ රට වෙනුවෙන් මම අභිමානවත් පුරවැසියෙක් විදිහට මගේ රටේ මම හරි ආදරණීය මිනිස්සෙක් වෙන්න කැමති එකංක එක. දෙක තමයි මම මගේ සේවාව තුළ මගේ රට සුවපත් කරන්න කැමති. නැත්නම් ඉතින් මටත් පුළුවන් උදේ හවස ඉතින් ගේන්දර ටික බලලා ගේ ඇතුළේ වෙලා මගේ ඉතින් මට මේකට හොඳ ප්‍රොමෝෂන් කැම්පේන් කරන්න පුළුවන් මගේ ඇස්ට්‍රොලොජි පැත්තෙන් ජ්‍යොතිෂ විතරක් කරලා. හැබැයි මම හැමතිස්සෙම කියන දේ තමයි මගෙන් යුතු සේවාවක් මේ රටේ තියෙන. මේ අනාගතයේ දරුවන්ට තියෙන. මේ පරම්පරාවකට තියෙනවා. මේ ධර්ම රාජ්‍යයට තියෙනවා. නිසා මම හැමතිස්සෙම මේ වගකීම යුතුයකම හිතේ තියාගත්ත මිනිස්සෙක්. ඉතින් මම දන්නේ ඔයගොල්ලෝ මොන කෝණ වලින් මට විනිග්‍රහ කරලා ඇද්ද? කොච්චර අපහාස කරලා ඇද්ද කියලා. හැබැයි මම සතුටෙන් කියන කැමති එක දෙයක්. ඔයගොල්ලෝ මොන ගල ගැහුවත් මන් දැක්කේ ඔයගලන්ගේ ජීවිත හැමදාම සුවසේ තියන්න ඕන කියලා විතරයි. පැහැදිලි. මේ ඊටාම සාර්ථක අවසානයක් ඔබට පේන වැඩි. මම නැවත වතාවක් කියන්න ඕනේ මොකද මම ඊට අවුරුදු 3-4කට කලින් ඉඳන් මියුරු මහත්මයාත් එක්ක මෙහෙම වාඩි වෙලා කතා කරනවානේ. කවදාවත් මේ දහන ගල් ගැන කතා කරන්න ගියේ නැහැ. ඒ නිසාම අද ගල් මල් වෙලා ඇවිල්ලා මේ සතුටින් ඉන්න ජීවිත පේනවා. එතකොට අස්පනා අපිට ඔබට සාක්ෂි තියෙනවා. අපි කතා කරමු විෂය, අපි කතා කරමු දේශපාලනය, අපි කතා කරමු රටේ ඉස්සරහට වෙන දේවල් සම්බන්ධයෙන්. ඔබට කියන්න තියෙන්නේ මේ රටේ දේශපාලකයා වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් නළු නිලියන් වෙන්න පුළුවන්, හැමෝම වෙන්න පුළුවන් මොනවා හරි පෞද්ගලික කෑල්ලක් අල්ලගෙන ඔවුන්ගේ පස්සේ අර බල්ලෝ වගේ බුර යන එක නතර කරලා අදාළ විෂය සම්බන්ධයෙන් කතා කරොත් මීට වඩා මේ රට ඉස්සරහට යයි. එහෙමනම් අපි අද දවසේ මේ කතා බහ බොහොම සාර්ථක විදිහට අවසන් කරනවා. මේ වගේම විෂයක් එක්ක දැන් අපිට තව ප්‍රසන්ට් කෙනෙකුත් ඉන්නවා. තව දවසක. අනිල් මහත්තයා මටත් පොඩ්ඩක් කියන්න අවස්ථාව ඕනේ. මොකද මම මගේ සැමියාගේ ප්‍රේක්ෂකයන්ට කියනවා ඕගොල්ලෝ හැම වෙලාවෙම අහලා ඇති දේශපාලනය ගැන විතරක් කියන එතකොට අපේ රටට වෙන හානි ගැන කියන ඇත්තටම ඔව් රටට විශාලසේ තමන්ගේ ජීවිතයටත් වැඩි ආදරය කරන කෙනෙක්. මම දන්න සමාජයේ ඔහුට ලොකු අභියෝගයක් තියෙන බව. නමුත් ඒ සියලු දේ පරාජය කරගෙන ඉදිරියට යන උඩ ශක්තිය ධෛර්යය වීරිය ලැබෙන්න ඕනේ. මමත් හැවණල්ලක් වගේ හයියට හැම වෙලාවෙම ඉන්නවා. මට ඉතින් කියන්න පුළුවන් පරිස්සම් වෙන්න කියලා විතරයි. නමුත් ඒ වචනේ මුළු හදවතින්ම මම හැමදාම හිතනවා ප්‍රාර්ථනා කරනවා. මේ මගේ ගෙදරට ඉන්න මගේ දරුවන්ට ඉන්න එකම තාත්තා ඒ වගේම මම මගේ ආදරණීය සැමියා. නමුත් මගේ මේ ජීවිතේ වටිනවා මට වැඩිය මේ ජාතියට, මේ සිංහල ජාතියට. ඒ නිසා ඕගොල්ලන්ගේ වගකීමක් රැක ගන්න එක මේ රටේ සම්පතක් කියලා හිතනවා මම. මගේ සැමියාට වැඩිය, මගේ දරුවන්ගේ තාත්තට වැඩිය මම හිතනවා මේ ශ්‍රී ලාංකිකයන්ට ලැබුණ මේ ජාතියට, සිංහල ජාතියට ලැබුණ මහා සම්පතක් කියලා. ස්තුතියි. ඒක මම ආයිස්තුති කරනවා බිරිඳටත් ඔයගොල්ලෝ හැමෝටමත්. ඉතින් එතුමිය හදවතින්ම කිව්වේ. ඉතින් ඒ නිසා මට ලොකු සතුටක්. මොකද මට ඔක කවදාකවත් මූණට කියලා නැහැ. ඔය දැන් ඔයගොල්ලන්ගේ ඉස්සරහම පරිමාතාවට මට මේ ප්‍රසන්ට් මේ වගේ වැඩසටහනදී එතුමිය කිව්වේ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ ඉස්සරට වඩා දැන් කමෙන්ට් වල තියෙනවා මියුරු මහත්තයාට සුබපතන මිනිස්සු වැඩි වෙලා, මියුරු මහත්තයාට ආරක්ෂා වෙන්න කියන මිනිස්සු වැඩි වෙලා. කියන්නේ ඇත්ත තේරුම් ගත්ත මිනිස්සු වැඩි වෙලා. ඕක තමයි ඇත්ත කතාව. අපි තවත් දවසක මේ වගේම වටිනා කතා බහකින් හමු. හැමෝටම ආයිබෝවන්. ආයිබෝවන්.